අනිවාර්යෙන් මෙතනට එන්න. ඇවිල්ලා මේ සුන්දරත්වය ඔයාලා විඳ ගන්න. ඉතින් යාළුවනේ දැන් අපි ආවා නුවරඑළිය කියන උසම පළාතේ නුවරඑළියේ උසම ගම. ඒ කියන්නේ ශාන්තිපුර ගමට. ඉතින් මේ ගමටම වතුර දෙන්නේ මේ පුංචි වැව. මේකට ඒ ගමේ ඉන්න කට්ටිය නම් කියන්නේ අනිකට්ටේ කියලා. ඉතින් මේක ලස්සනයි. ඒ වගේම මේක ගොඩක් ගැඹුරුයි. මේක හරි ඒ කියන්නේ මෙයාලට ගොඩාක් ප්‍රයෝජනවත්. මේක තමයි යාළුවා වගා කරන්න වතුර ගන්න. ඒ ඔක්කොම යාළුවා මේකෙන් තමයි වතුර ගන්න. ඉතින් යාළුවනේ අපි දැන් අනිකට්ටක බැලුවනේ. ඉතින් අපි දැන් යමු ශාන්තිපුර නගරයේ තියෙන ඒ කියන්නේ ලංකාවේ උසම ගෙදරට. එහෙනම් අපි දැන් යමු උසම ගෙදර බලන්න. ඉතින් යාළුවනේ අපි දැන් ලංකාවේ සිංහපිට්ටි නිවස බලන්න යන ගමන් ඉන්නේ. මේ පාර නම් ටිකක් පටුයි. ඉතින් අපි යනකම් ඔයාලා අපි ශාන්තිපුර නගරයේ පිහිටි පන්සල ගැන විස්තරයක් ගෙනාවා. ඉතින් ඔයාලා මේ විස්තරේ බලලා ඉන්නකෝ. මේ තමයි ලංකාවේ සිංහපිට්ටි පන්සල. මේ පන්සල මේ. ඉතින් අපි යමු දැන් බලන්න මේ පන්සල ඇස්සට. මේ බෝධීන් වහන්සේ තමයි ලංකාවේ ඉස්සෙල්ම පිහිටි බෝධීන් වහන්සේ වන්නේ. ඉතින් මේ බෝධීන් වහන්සේ දැන් මේ පළාත් මේ පරිසරයේ තියෙන අධික සීතල හින්දා රොස්පොට්න කරේන්න අපිට අමාරු වෙන. ඉතින් මේ පන්සලේ සීළු දෙනා හින්දා මේකට කුටියක් හදලා තියෙනවා. ඉතින් මේක ආරක්ෂා කරන්නයි මේ පැලේ තව කියන්නේ වර්තමානයේ වලට අනාගතයට බලන්න එහෙම ඒක හදා ගන්නයි. ඉතින් මේ විදිහට මෙයාලා ආරක්ෂිත කුටියක් හදන්නේ. මේ තියෙන්නේ පන්සලේ කියන්නේ මේ තියෙන සාහිත්‍ය මේ සාහිත්‍ය විදිහට හලකම් මේ බුදුන් නමක් කරන තියෙනවා. මේක ඉතින් තිබ්බ නේද දැන් තමයි මේ හදලා තියෙන්නේ. ඉතින් මේ වගේ විශාල ප්‍රතිමාවක් බලා ගන්න පුළුවන් ධනවර පන්සලට ගිහින් තියෙනවා. ඒක තියෙන අපි යන්න බලන්න. ඉතින් බලමු අපි දැන් ගිහිල්ලා ඉතින් අපි ආවා පන්සලට ඇත්තට. ඉතින් දැන් මෙතනත් තේරෙන ශාන්තිපුර ධර්මානේ ටිකක් එන්න ගමන් අපි අරකට. දැන් අපි ඉන්නේ චෛත්‍ය නරුම මාසල. ඉතින් මෙතනට තේරෙන ශාන්තිපුර ධර්මානේම ඉතින් අර තියෙන පල්ලෙහා මේ පන්සල. ඉතින් මෙතනට හරි සීතලක් දැනෙනවා. යාළුවනේ අපි ලංකාවේ උසම පිහිටි ගෙදරට යන ගමනේ ටිකක් අතරමඟදී ටිකක් නැවතුණා. ආන්න තියෙනවා ලංකාවේ උසම පිහිටි ගෙදර. ඉතින් යාළුවනේ යන්න අපි දැන් ආපු ලාවන අපි ශාන්තිපුර නගරයට. ඉතින් ඒ එන අතරතුරදී අපිට ස්ට්‍රෝබෙරි පළ ගන්න වුණා. ඉතින් අපි ඒ ස්ට්‍රෝබෙරි කඩාගන්න. ඉතින් ඒවා හරි රහයි. අපි කාලා බලමු එකක්. ඉතින් ඒවා හරි රහයි. ඇඹුලුණත් ඒවා මාව පැණිලා තියෙන්නේ. ඉතින් අපි දැන් යන්නේ ලෝකෙසම ගේ බලන්න. එහෙනම් දැන් අපි යමු ඒ ගෙදරට. මේක තමයි උසම ගෙදර ශ්‍රී ලංකාවේ. අපි දැන් යන්කෝ. යාළුවනේ කොහොමද අපි ශ්‍රී ලංකාවේ ගෙදර බලන්න. ඉතින් මෙතන හරි සීතලයි. එන්නට අඟක් එහෙමත් වෙනවා. ඉතින් බලන්නකෝ කොහේ ලස්සන
අයියාලුවනේ උනන්ද අපි කොහමද ආවා මේ සයිඩ් බලන්න. කියන්නේ ලොකුම කියන්නේ ලංකාව උස්සම ගෙදර. ඉතින් මේ බලන්නකෝ දැන් ඒ ගෙදරට මුළු ශාන්තිපුර ගම්මානම පේනවා. ඉතින් මේ ගමත් හරි ලස්සන ගමක් තියෙන්නේ. හැමතැනම වගා කරපු ඒවා තමයි බලන්න එන්නේ. ඉතින් එයාලගේ ජීවනෝපාය වන්නේ මේ විදිහට වගා කරලා. ඉතින් එයාලට වගා කරන කොටසට එහා පැත්තේ තියෙනවා ලස්සන තේ වත්තක්. ඉතින් මේ තේ වත්තට කට්ටිය එනවා සරුගල අරින්න නිදහසෙන්. ඒ වගේ ඕන දෙයක් කරපු තැනට එනවා කට්ටිය. ඉතින් මේක හරි ලස්සන තැනක්. ඔයාලට පුළුවන් වෙලාවක එන්න මෙතන බලලා යන්න. ඉතින් මෙතන හරි ලස්සනයි මං කියන්නේ. ඔයාලා පුළුවන් වෙලාවක අනිවාර්යෙන් මෙතනට එන්න. ඇවිල්ලා මේ සුන්දරත්වය ඔයාලා විඳ ගන්න. එහෙනම් ඉතින් අපි අදට සමුගන්නම්. බයි.